දිය ඇල්ල වැටෙන සද්දෙත් එක්ක අමුතුම වයිබ් එකක් තමයි තිබුණේ. Hello friends, ඔන්න දැන් අපි යනවා බටඇල්ලේ. බටඇල්ල කිව්වයින් පස්සේ කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහනේ. බටඇල්ල අපි බඩු මුට්ටු අතින් කටින් එල්ලගෙන අපි යනවා බටඇල්ලේ. බටඇල්ල කියලා කියන්නේ ඒකට කළුවල කියලාත් කියනවලු. කළු ගල ප්‍රදේශයේ. අපි තාම ඉන්නේ උඩුදුම්බර කළුගල. ඉතින් අපි ඔයා මගේ කලින් vlogs බැලුවා නම් යහන්ගලයි කනවිද්දගලයි vlogs දෙක බැලුවා නම් ඉතින් ඔයාට දන්නවා අපි කොහෙද ඉන්නේ කියලා. ඉතින් අපි ඉන්නේ උඩුදුම්බර කළුගල. ඉතින් කළුගල පැත්තේ තියෙන ලස්සන ලොකේෂන් එකකට අපි රැට කඳුරු බඳින තමයි යන්නේ. මේකට කියන්නේ කළුගල කියලා. කළුවල කියලා කියනවා. හරියටම කිව්වොත් බට ඇල්ල තමයි මේකට කියන්නේ. ඉතින් ලස්සන ඇල්ලක් ළඟ අපි කැම්පින් කරන්න තමයි යන්නේ. මොකද අපි හෙටත් තව ලොකේෂන් කීපයකටම යන්න හිතාගෙන තමයි ඉන්නේ. ඉතින් මේ දවස්වල පොඩ්ඩක් මෙහෙට වැහැලා. ඉතින් වැහැපු නිසා පොඩ්ඩක් මඩ ගතියක් වගේ තියෙනවා. ඉතින් එතන ලොකේෂන් එක හොඳයි කියලා තමයි අපිට චන්දන මල්ලි කිව්වේ. ආ තමයි සජෙස්ට් කරේ මෙතන කැම්පින් කරන්න හොඳයි කියලා. ඉතින් මේ දිගටම මේ ඇල ගලාගෙන යනවා බට ඇල්ල. ඉතින් මේ බාන කොච්චර ලස්සනයිද කිව්වා. හරිම ලස්සනයි. ඉතින් කළුගල අපේ හිටපු ප්‍රදේශයේ ඉඳලා මීටර් 500ක් මීටර් 800ක් විතර අපිට දුරක් පයින් යන්න වෙනවා. ඉතින් යන මාර්ගේ තමයි අපි ඉන්නේ. ඉතින් අපි ටෙන්ට් එක මවුන්ට් කරන්න තමයි යන්නේ. අපි අද රාත්‍රිය ගත කරන්නේ එතන. ඉතින් හරිම ලස්සනයි මේ ප්ලේසස්. අදම දැන් හරිම මහන්සි. අපි එක දවසින් යහන්ගල හයික් එකයි කනවිද්දාගල හයික් එකයි දෙකම කරා. දැන් දෙක ඉවර වෙලා තමයි අපි මේ යන්නේ ටෙන්ට් එක ගහන්න රට ඉන්න. හරිම ලස්සනයි ෆ්‍රෙන්ඩ්ස්. අර පැත්තේ වගාවන් මේ පැත්තේ ගොඩක් අය වගා කරනවා. එළවලු වගා කරනවා. ඉතින් අපි අද දවල්ට අපිට රහට කෑම වේලක් දුන්නා ගමේ එළවලුත් එක්ක. හරිම රහයි. අත්ත පිටියේ හදලා ගන්න එළවලු වලින්. ඉතින් බලන්න අර පැත්ත ලස්සනට පේනවා යාට. මේ පැත්තත් එහෙමයි. හැම පැත්තෙම වගාවන් තමයි තියෙන්නේ. මේ නම් වී වගාවේ අවසානයේ ස්පෙන් නෙළුවා පිදුරු එලච්ච ඒවා ටිකක් තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි ආපහු මාර්ගයට අවතීර්ණ වෙනවා. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් ඇල්ලේ ආසන්නයට ඇවිල්ලා තියෙන්නේ. සද්දෙන් නම් ඉතින් ලොකු ඇල්ලක් කියලා වගේ තමයි දැනෙන්නේ. වතුර පාර සැරටම වැටෙන සද්දයක් තමයි ඇහෙන්නේ. ඉතින් බලමු ගිහිල්ලා කොහොමද ලස්සනයිද කියලා. මාර ලස්සනයි ෆ්‍රෙන්ඩ්ස්. පොඩි අතර පැබ්බයක් වුණා. බෑග් තුනක් උස්සගෙන ඉන්නේ. අමාරුයි ඉතින් ඇත්තටම. Oh, very nice. හරිම ලස්සනයි ෆ්‍රෙන්ඩ්ස්.
මට ඇත්තට මතක් වෙනවා මේ මීමුරේ ගල්තලාවේ රූට් එක ආපු එක. ඒ වගේ ප්ලේස් එකක්. හරි ලස්සනයි. ප්ලේස් එක නම් සුපිරි. හරිම ලස්සනයි. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් බටඇල්ල කළු වල. ඉතින් හරිම ලස්සන ප්ලේස් එකක්. Moodle. Wow. Very nice. Look at Allah, friend. Huh? Water ready. Hariම ලස්සනයි friend. මේ පල්ලෙහාට යනකම් තියෙනවා. ඉතින් හරිම ලස්සනයි ගලා යන විදිය. ඉතින් පල්ලෙහාට ගිහින් ලස්සනට කඩා හැරෙනවා. ඉතින් අද රාත්‍රියේ අපේ ගෙවෙන්නේ මෙතන. හරිම සුන්දර ස්ථානයක්. හරිම ලස්සනයි. වටපිටාවෙම ඉතින් තනිකරම කැලේ තියෙන්නේ. දැන් නම් කුඩැල්ල කනවා හොඳටම. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් හරිම ලස්සනයි. ඒක මං හිතුවේ පොඩි ඇල්ලක් කියලා. නමුත් ඒක පොඩි ඇල්ලක්ම නෙමෙයි. විශාල ඇල්ලක්. ඉතින් අපි අද මෙතන තමයි ටෙන්ට් එක ගහන්න හිතාගෙන ඉන්නේ. උඩ ඉඳලා මේක ලස්සනට ගලාගෙන එනවා. ඉතින් අපි පල්ලෙහාට යන්න කියලා බැලුවේ. පල්ලෙහා හොඳ ප්ලේස් එකක් තියෙනවා කියලා චන්දනමල්ලි කිව්වා. ඉතින් හරිම ලස්සනයි. අපට පරිසරය මාර විදිහට ලස්සනයි. කුඩල තමයි ප්‍රශ්නේ. කුඩල වලට දැන් අපි බේත් ගත්තා. බලමු ඉතින් මේ බේත් පාවිච්චි කරලවත් කුඩැල්ලෝන්ගෙන් වෙන කරදර ඉවර වෙයිද කියලා. ඉතින් අපිත් එක්ක තව චූටි කෙනෙක් ආවා. මෙයා චන්දනමල්ලිගේ අක්කගේ පුතා. ඔයාගේ නම මොකක්ද? පබෝද්. පබෝද්. අපිට උදව් කරා බෑග්ස් ගේන්න ඉතින්. හරි ෂෝ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අපි අවසානයේ ආවා බටඇල්ලට. ඉතින් මාරම ලස්සන ලොකේෂන් එකක් ෆ්‍රෙන්ඩ්. බලන්නකෝ. පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. මේ හුලගත් එක්ක ඇල්ලේ වතුර ගලාගෙන එනවා. අර අශ්වෙන් උඩින් එනවා. හරිම ලස්සනයි. අර හරිනම් ටිකක් ගැඹුරුයි. පල්ලෙහා නම් මාර විදිහටම ගැඹුරුයි. හැබැයි මේ ටික නම් එච්චර ගැඹුරු නෑ. මාර සුන්දරයි. ඉතින් අද අපි කැම්ප් කරන්නේ මෙතන. මෙන්න මේ ප්ලේස් එකේ. හරිම ලස්සනයි. පරිසරයත් එක්ක අද ඇත්තටම සුන්දරත්වයෙන් විඳින්න පුළුවන්. කිසිම කෙනෙක් නැහැ, කවුරුවත්ම නැහැ, අපි විතරයි. මේක හිඩන් ප්ලේස් එකක්. ඇත්තටම ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් මේක චන්දනමල්ලි තමයි කිව්වේ. ඉතින් වාට මේ පල්ලෙහා පේනවනම් මාරම ගැඹුරුයි. කොළම කොළ පාටයි වතුර. මෙතනින් වැටෙන ටික. ඉතින් පල්ලෙහාට ගියොත් එහෙම ලිස්සලා ඉවරයි ඉතින්. කෙලින්ම මේක ස්ටෙප් බයි ස්ටෙප් වැටෙන්නේ. අතිනුත් ගිහලා ආපහු වැටෙනවා. මෙතනින් වැටෙනවා. ඒ වගේම මෙතනින් වැටෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න දැන් අපි ටෙන්ට් එකත් මවුන්ට් කරා. දැන් අපි ටෙන්ට් එක මෙතන තමයි මවුන්ට් කරේ. ඉතින් අද අපි ගොඩක් කට්ටිය නැහැනේ ඉතින්. මායි අෂේනුයි චන්දනමල්ලි තමයි තුන් දෙනයි.
ඉතින් අපි ටෙන්ට් එක මෙහෙම ගෙට ගහලා තිබ්බා හදිසියවත් තුනක් ආවොතින් කියලා. මෙහා පැත්තේ ඉතින් වතුර තියෙන්නේ. ඉතින් දියැලක් ළඟ ඉතින් එහෙම සමස් වරුවක් ගත කරනවා කියන එක ඉතින් ඇත්තටම මාරම වෙනම වයිබ් එකක්. මම ඇත්තටම හිතුවේ නෑ මේ වගේ ප්ලේස් එකක් කියලා එයා කිව්වට මම හිතුවේ නිකන් පොඩි ප්ලේස් එකක් වෙන්නේ නැති කියලා. නමුත් ඒක විශාල දියැලක්. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් නාන්න කියලා හදන්නේ. ඉතින් දැක්කම නම් බය හිතෙනවා ඇත්තටම. මාරම සීතලයි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් කෝපි එකක් බොන්න හදන්නේ. නූණු කෝපි එකක්. බිස්කට් එකක් කාලා ඉතින් දැන් අපි නෑවා. නාලා ඉතින් අපි දැන් රැට මොනවා හරි හදන්න ඕන. ඉතින් එතකන් අපි පොඩි කෝපි එකක් බීලා පොඩ්ඩක් A few moments later. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අපි දැන් රෑ කෑම හදන්නේ. ඉතින් අපි රෑට නූඩල්ස් තමයි හදන්නේ. අපිට පොඩි අකරතැබ්බයක් වුණා මේ අපි ඇත්තටම ප්‍රීමා ගන්න ගිහිල්ලා ඇතුලේ සෂේ පැකට්ස් තියෙන එක නෙවෙයි අපිට නිකන් නූඩල්ස් එක විතරයි හම්බුනේ. අපි ඇත්තටම අද ලොකුවට උයන්න රෙඩි වෙලා ආවෙත් නැහැ. ඒ නිසා ඉතින් පොඩි ප්‍රශ්නයක් නේ. අපි රෑ කෑමට හැදුවා නූඩල්ස්. අපි නූඩල්ස් එකක් ගහලා තියෙන්නේ. ඉතින් දැන් කන්න තියෙන්නේ. පොඩ්ඩක් හයි වෙලා. ඒකම අපි සොසේජස් හැදුවා. නූඩල්ස් වලින් සොසේජස් වලින් තියෙන්නේ. පොඩි වැහි පොදකුත් යනවා. දියැලේ සද්ද තමයි එන්නේ. ඉතින් අපිට ඒක තමුතුම වයිබ් එකක්. දියැලක් ළඟ ඉන්නවා කියන එක. එහෙනම් ඉතින් අපි නැවත හම්බ වෙමු. දිගටම රැඳිලා ඉන්න. හෙට දවස ලස්සන සුන්දර දවසක්. අපිට යන්න තැන් ගොඩක් තියෙනවා. ඉතින් මම ඒව ඔක්කොම ඔයාලට හෙට ගෙනෙන්නම්. ඉතින් ඒක නිසා දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. හෙට බලමු අපි කොහොමද යන්නේ කියලා. දැම්ම කියන්නේ ඒක අපි ඒක හෙට බලන්න. එහෙනම් දිගටම රැඳිලා ඉන්න කොරතර ආතා YouTube channel එකත් එක්ක. අපි එහෙනම් කනවා. See you. Good morning friends. දැන් පහම ආරයි වෙලාව. ඉතින් දැන් තමයි අපි අවදි වුනේ. ඉතින් දියැලේ සද්ද නම් හොඳටම එනවා සද්දට. අපි බලමු එළිය කොයි වගේද කියලා. මෙතෙන්ට සන්රයිස් එක නම් එච්චර හොඳට පෙනේ කියලා හිතන්න අමාරුයි. බලමුකෝ අපි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේ වගේ තමයි ඉතින් ඉර උදා වෙනවා පේනවා.
හැබැයි ගස් වලින් වැහිලා තියෙන්නේ. මොකද අපි ඉන්නේ පොඩ්ඩක් පල්ලෙහා ප්ලේස් එකක. ඉතින් රෑ ඉඳන් මෙයා නම් ඉතින් එක හෙල්මට් එක සද්දක එක විදියට ඉතින් ගලා බහිනවා. ඉතින් රෑ පොඩක් වැස්සා. මේ පැත්තට එළිය වැටිගෙන එන්නේ අර පැත්තෙන් තමයි ඉර උදා වෙන්නේ. ඔන්න දැන් නම් අහස රතු පාට වෙලා වර්ණවත් වෙලා ඉර පායන් ආසන්න වෙලා තියෙන්නේ. මේ පල්ලෙහෙන් පේනවා තවත් රතු පාටට. හැබැයි අපිට මේ ගස් වලින් වැහිලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. අහසේ විතර රටාම වෙනවා. ඉර පායනකොට තාම 6වත් වෙලා නැහැ. හරියටම දැන් වෙලාව 5:41යි. ඉතින් ඔන්න ඔය විදියට තමයි ඉර පායන ලේස්ති වෙන්නේ. ඉතින් හරිම ලස්සනයි මේ එක්ස්පීරියන්ස් එක. ඉතින් මේ රෑ මේ දිය ඇල්ල වැටෙන සද්දෙත් එක්ක අමුතුම වයිබ් එකක් තමයි තිබුණේ. ඉතින් අපිට ගමන් මහන්සියට ඉතින් අපිට නම් හොඳට නිින්ද ගියා. මොකද කලින් දවසේ අපි නින්දාගත්තේ නැති නිසා රැලි වෙනකම් අපි ආපු නිසා ඉතින් මහන්සියට නම් නින්ද ගියා. හැබැයි ඉතින් මේ සබාදහම හරි අපූර්වයි. ඉතින් එක විදියට එක හෙල්මට වෙනසක් නොවි එයාලා ඉතින් යාළගේ කාර්යය නිෂ්ඨ කරනවා. ඉතින් තව ටිකකින් ඉර උදා වෙයි. ඉතින් මාරම කූල් එකක් තියෙන්නේ. හරි අධික සීතලක් නෑ. හැබැයි ලාවට වගේ සීතලක් තියෙනවා. ඉතින් මෙතනත් අපිට වතුර වැඩ කරගන්න ඕන විදිහට වතුර තියෙනවා. ඉතින් අර ටික තමයි නාන්න පුළුවන්. ඉතින් එහෙම ගලා ගිහලා මෙතනින් පල්ලෙහා නම් ගොඩාක් ගැඹුරුයි. දැන් තවත් රතු පාට වෙලා අහස. අපි දැන් ටෙන්ට් එක ගලවන්නයි යන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අපි දැන් ටෙන්ට් එක අයින් කරා. අපි දැන් ඉතින් යන්න කියලා තමයි හදන්නේ. අපි දැන් යනවා මෙතනින් තවත් ලස්සන ප්ලේස් එකකට. ඉතින් මම ඔයාලට කියන්නම් මේ ප්ලේස් එකේ විස්තර. ඒකත් හරිම ලස්සන ප්ලේස් එකක්. ඉතින් දිගටම රැඳිලා ඉන්න. කොරතර ආතා YouTube channel එක අපි ඉතින් දැන් බඩු මුට්ටු උස්සගෙන ආපහු යනවා ඊළඟ ප්ලේස් එකට යන්න. ඉතින් මෙතන හරිම ලස්සන ප්ලේස් එකක්. ඔයාලා එන්න. කළුගලට ආවොත් ඉතින් ඔයාලා යහන්ගල හයික් කරන්න එනවා නම් අනිවාර්යයෙන්ම මේකට හරිම කිට්ටුවෙන් තියෙන්නේ. ඔයාලා කැම්පින් කරන්න හොඳම ප්ලේස් එකක් තමයි මේක. ගොඩක් අය ඉන්නේ නැතිනම්. ඉතින් මේ ගැන දන්නේ ගමේ අය විතරයි. ගොඩක් පිට අය ඒ ගැන දැනුවත් නැහැ. ඒ නිසා ඔයාලට ඔන්න මම අද අලුත්ම ප්ලේස් එකක් ගැන විස්තර කිව්වා. යහන්ගල හයික් එකක් එනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට මේතන ඇවිල්ලා කැම්පින් කරලා ඔයාගේ ගමන් විඩාව නිවාගෙන සුන්දර රාත්‍රියක් ගත කරලා ඊළඟ දවසේ ෆුල් ෆ්‍රෙෂ් එකේ යන්න පුළුවන්. වතුර తీර ඇති වෙන්න ඔයාලට ඕනම දෙයකට බොන්න විතරයි වතුර ටිකක් අරන් එන්න මේව බොන්න උනත් පුළුවන්. ඉතින් ලස්සන ප්ලේස් එකක්. ඉතින් දැන් අපි කට්ටියම ඇවිලින්න ඕනේ. අපිට දැන් පොඩ්ඩ දෙන්නෙකුත් ඇවිලින්න හෙල්ප් කරන්න. බඩු ටික උඩට අරන් යන්න. ඉතින් මේ කන්ද උඩට නගින්න ඕන අපි. ඉතින් එහෙනම් දිගටම නැදිලින්න. ඊළඟ ස්ථානෙන් අපි නැවතත් හම්බ වෙමු. දිගටම නැදිලින්න. කොරතර ආතා YouTube channel එකත් එක්ක.